හායි හැමෝටම මගේ channel එකට ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. So අද මම ඔයාලත් එක්ක share කරන්න යන්නේ what I eat in a day vlog එකක්. ඇත්තටම අද මම උදේ 9ට විතර තමයි ඇහැරුනේ. ටිකක් පරක්කුයි නේද? ඒත් balcony එකකින් එළියට බලද්දී නම් දවස පටන් ගන්න මාරම ලස්සනයි. බලන්නකෝ මේ පැරස්ලා ටික උදේ එයාලගේ සද්ද ඇහිද්දි හිතට හරිම සැනසීමක් දැනෙනවා. ඇත්තට මේ ෆීලිං එක ඩිස්ක්‍රයිබ් කරන්න බැරි තරම් calm and peaceful. අද මගේ හස්බන්ඩ් ඔෆිස් යන්න ටිකක් පරක්කු වෙලා තිබ්බ හින්දා ඉක්මනට බ්‍රේක්ෆාස්ට් ටිකක් හදන්න ඕන වුණා. ඒ නිසා මම ඒක එකක් බොයිල් කරලා සොසේජස් ටිකක් ෆ්‍රයි කළා. සිම්පල් බ්‍රේක්ෆාස්ට් එකක් තමයි. ඒත් රහයි. මේ මගේ බ්‍රේක්ෆාස්ට් ප්ලේට් එක. උදේම මේ වගේ පැරට්ස්ලා බල කෑම කද්දි දවසම හොඳ මූඩ් එකකින් පටන් ගන්න පුළුවන්. බලන්නකෝ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ටිකක් ස්පෙෂල්. ඒ අය නම් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ ගෙදර කෑම වගේ රසම රස රයිස් ඇන්ඩ් කරි ඕඩර් කරන්න පුළුවන් හොඳම ප්ලේස් එකක් ගැනයි. ඒ නිසා වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත්, like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ තමයි මම කියපු rice and curry parcel එක. බලන්නකෝ කොච්චර ලස්සනට banana leaf එකේ පැක් කරලා තියෙනවද කියලා. අද මම ඕඩර් කළේ chicken rice and curry parcel එකක්. So මම මේ rice and curry එක ගත්තේ Rasta's Kitchen කියන තැනින්. ඔයාලට එයාලගේ Instagram page එක check කරලා බලන්නත් පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. packaging එක හරිම neat and clean. ඒ වගේම specially halal. plus parcel එකත් එක්ක අපිට පපඩම් දෙකකුත් ලැබෙනවා. හරි එහෙනම් අපි ලේට් කරන්න නැතුව ඕපන් කරලා බලමු අද ඒගොල්ලන් අපිට දීලා තියෙන කරීස් මොනවාද කියලා බලන්න. අද අපිට දීලා තියෙන chicken curry එක, dal curry එක, පොල් සම්බෝලයක්, and my favorite mojo. ඊට පස්සේ අපිට අල තෙම්පලාදු කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ගොටුකොළ and තෙබුකොළ සැලඩ් එකක්. ඒකත් එක්කම පපඩම් දෙකකුත් අපිට ලැබෙනවා. හරි එහෙනම් අපි කාලා බලමු. ඇත්තටම යාළුවනේ ඔයගොල්ලන් මේ rice and curry එක try කරලා බලන්න ඕනේ. අයන ඒකේ තියෙන රස මාරම වෙනස්. සාමාන්‍ය shop එකකින් ගන්න කෑම වගේ නෙමෙයි. අයනම් ගෙදර වෙලා කන කෑම වල තියෙන ඒ homemade taste එක හොඳටම මේකේ දැනෙනවා. ඒ වගේම මට ඔයගලන්ට කියන්න ඕනේ මේකේ price එක වෙන්නේ රුපියල් 700යි. ඒ price එක නම් ඇත්තටම මේ පාසල් එක වටිනවා. එනම් ගොඩක් තැන්වල මේ වගේ ගොඩක් කරීස් එක කවුරුත් rice and curry එකක් විකුණන්නේ නැහැ මම දන්න විදියට. so ඔයාලා rice and curry lovers ලා අනිවාර්යයෙන්ම එකපාරක් හරි try කරලා බලන්නම ඕනේ. and තව හොඳම දේ තමයි හැමදාම කරීස් වෙනස් වෙනවා. ඒ නිසා එකම මෙනු එකෙන් බෝඩ් වෙන්නේ නැහැ. එහෙනම් සමහර තැන්වල තියෙනවා එකම කරීස් එකම හැමදාම දෙන්නේ. so try කරලා බලන්න. ඔයගලන් ඇත්තටම disappoint වෙන්නේ නැහැ. ඉතින් අද මම dinner එකට හැදුවේ පොල් රොටි, boiled egg සහ onion සම්බෝලයක්. පොඩක් ගොඩක් simple එකට තිබ්බා. එහෙනම් මේ අද වැස්ස හින්දා මාර කම්මැලි proper dinner එකක් හදන්න හින්දා quick එකට මේක හැදුවේ. ඉතින් ළමයි අන්තිමට ඉතින් දවස් ඉවර කරේ මේ වගේ හොඳ plate cup එකකින්. ඉතින් යාළුවනේ අද දවසම මාත් එක්ක ගත කරපේට ගොඩක් ස්තුතියි. and video එක enjoy කළා නම් like කරන්න, comment එකක් දාන්න සහ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. පරිස්සමින් ඉන්න. bye bye. thank you.